ආයුබෝවන් සුබදෑසනක් 8යි 2026යි අද 2026යි අගෝස්තු මාසේ 8 වෙනිදා 8 වෙනි මාසේ 8 වෙනිදානේ. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ගිනියව්වේ ඔයගොල්ලන්ට ගෙනෙන්න හදන්නේ මැදපේතික කලාපයේ මුදල් වටිනාකම සහ රත්තරන් මිල ගණන්. වීඩියෝ එක අවසානයේ පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඒ කතා කරන ටිකත් අනිවාර්යෙන් අහගෙන යන්න. ඉතින් අපි මුලින්ම මිල ගණන් බලමු. මොකද වැදගත් වෙන්නේ මුලින්ම මිල නිසා. ඉතින් ඩොලර් එක ගැනුම් මිල රුපියල් 331.75යි. විකුණුම් මිල රුපියල් 339යි. ඒ වගේම අන්තර්ජාලය සටහන් මිල රුපියල් 334.42යි. ඉතින් HNB එක්ස්චේන්ජ් එකේ තමයි මේ මිල ගණන් සටහන් කරලා තියෙන්නේ. කටාර් රියාල් එකට 92.10ක්, ඩුබායි දිරහම් එකට රුපියල් 91.20ක්. ඒ වගේම ජෝර්දාන් ඩිනාර එකටත් රුපියල් 473ක් හැටියට තමයි සටහන් වෙන්නේ. බහරේන් ඩිනාර එක රුපියල් 887.30ක් හැටියට වාර්තා වෙනකොට සෞදි රියාල් එක රුපියල් 89.35ක් හැටියට සටහන් වෙනවා. කුවේට් ඩිනාර එක අදත් රුපියල් 1073 සිට මිල ගණන් සටහන් කරනවා කොට අද අන්තර්ජාලයේ සටහන් මිල 1083ක් හැටියට වාර්තා වෙනවා. සයිප්‍රස් යුරෝ එකක් රුපියල් 385.64යි. සිංගප්පූරු ඩොලර් එකක් 262.33යි. ඒ වගේම රුමේනියා ලිව් එකක් 73.93යි. මැලේසියා රින්ගිට් එක 81.98යි. ඊශ්‍රායල් ශකල් එක 111.68යි. ජපාන් යෙන් එක රුපියල් 2.12ක් හැටියට තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මිල ගණන් වෙනස් වෙන්නේ. ඉතින් අද දවසේදී කොහොමද අද රත්තරන් මිල ගණන් බලනවා නම් අද කටාර් වල කැරට් 22 රියාල් 483යි, කැරට් 24 රියාල් 524.50යි. ඩුබායි වල දිරහම් 485යි, කැරට් 22 කැරට් 24 123යි 75යි. ඒ තමයි ඕමාන් වල කැරට් 22 රියාල් 52.25යි, කැරට් 24 රියාල් 55.75ක් හැටියට සටහන් වෙනවා. සෞදි වල රියාල් 497යි, කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක්, කැරට් 24 රියාල් 542යි. බහරේන් වල ඩිනාර් 49.30යි, අද කැරට් 22 ග්‍රෑම් එක, කැරට් 24 ඩිනාර් 52.80යි. කුවේට් වල ඩිනාර් 39යි, ෆිල්ස් 950යි. ඒ වගේම කැරට් 24 ඩිනාර් 43යි, ෆිල්ස් 566යි. ලංකාවේ කැරට් 22 පවුමක් 3,50,500ක් වගේම කැරට් 24 රුපියල් 3,81,000ක් හැටියට තමයි අද සටහන් වෙන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අද මුදල් වටිනාකම් සහ රත්තරන් මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. උදාසන 10 පසුවේ විනාඩි 15ට. ඉතින් පොඩ්ඩක් කියන්න ඕනේ කිව්වේ දැන් ඔය සමහරක් කට්ටිය මේ කියනවා අපි මේකේ බොරු දානවලු. බලන්නකො අරයට තියෙන රස්නෙට අර වතුර වල මම මේකේ වතුර ඇරතිලා තින්නේ මේක වටේට පූසයිල වාඩි ගන්නවා. හරිද? දැන් ඔය එක්කෙනෙක් ඔතෙන්ට වෙලා ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා මම ඒගොල්ලන්ට කරදරයක් කරන්නේ නැහැ කියලා. ඒ හින්දා ඔතෙන්ට කියලා ඔහි වාඩි කරලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ සමහර කියනවා අපි මේ බොරු දානවලු. ඉතින් මේක ඇහිලා මම පම්පෝරියක් නෙමෙයි, මේක ඇහිලා පුරුදු වෙන්න කරන channel එකක් නෙමෙයි. හරිද? දැන් අලුත් කට්ටිය මොනතරම් බිහි වුණත් 2021 ඉඳලා තමයි මේ සල්ලි රේට් එක දාන්න අරන් තියෙන්නේ. ඉතින් මේ අන්තර්ජාලයේ මිල ගන්න එක කොහෙන්ද, බැංකු රේට් එක ගන්න එක කොහෙන්ද, මේක අලුතෙන් මට ඉගෙන ගන්න දෙයක් නැහැ. මම හොඳට මේක හොයලා බලලා තමයි දාන්නේ. ඉතින් ඕගොල්ලෝට මං ගන්න වීඩියෝස් එකක් තියෙනවා නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. ඒකේ වීඩියෝ ගන්න ටික මම වෙබ්සයිට් හිටපු ගමන් දානවා. ඉතින් ඕගොල්ලන්ටත් ඒවෙන් බලලා බලන්න පුළුවන් මේ බොරු දානවද ඇත්ත දානවද කියලා. අනිත් එක මේ පෞද්ගලික ඇරියස් සමාජ මාධ්‍යයට ගේන්න එපා. ඒවා ඕගොල්ලොන්ගේ හිතලා තියෙන දේවල් අපි දන්නවා. මොකද ඔයාලට කරන්න බැරි දෙයක් අපි කරනකොට පොඩ්ඩක් අවුල්. මොකද මේවා කරනකොට හැමදේම එක විදියට කරන්න අමාරුයි. ඒ හින්දා එක එක්කෙනාගේ එක අදහස් තියෙනවා. අපිට පුළුවන් හින්දා අපි කරනවා. ඒ හින්දා ඔයාට පුළුවන් නම් ඔයත් කරන්න. තව කෙනෙකුට වචන කියන්නේ නැතුව දැනුවත් වෙන්න කිව්වේ. ගණන් ගන්න එපා ඉතින්. රෙදුනට කරන්න දෙයක්වත් නැහැ. අනුන්ගේ රෙද්ද හොයන්න ඉස්සෙල්ලා තමන්ගේ රෙද්ද හදාගෙන ඉන්න. එතකොට ප්‍රශ්න ඉවරයි. මොකද තමන්ගේ රෙද්ද හදන්න නැතුව අනුන්ගේ රෙද්ද හදන්න යන්න එපා. තමන්ගේ ඇහි තියෙන පොල් පරාල පේන්නේ නැහැ. නමුත් අනුන්ගේ ඇහි තියෙන පොල් කෙන්දා සමහරුන්ට පේනවානේ.
ඒ වගේ තමයි ගොඩක් කට්ටිය මේකේ ඉන්න. මේ පරිස්සමෙන් උස්සන්න හැමෝටම.